को मौके बड़ी बदला दी හරි හරි හරියටම හැබැයි මිනිහා රෑකාරී දවාලකාරී තමයි ඉපදලා තියෙන්නේ. දවල්ට විතරයි මෙහෙන්නේ. ඇත්ත නේද? හැබැයි මිනිහා මේ රේක ලක්ෂණයේ හැටියට නම් මේ මිනිහා උද වාසනාවන්ත මිනිහා. උද වාසනාවෙන් මිනිහා ආම්බ කරුවත් ගහක් කලක් උඩට කන්න පුළුවන්. ඒ තාත්තරේ ඇත්ත නේද? හැබැයි මිනිහා මේ මිනිහා ඉස්සරහට යනකොට අරක් අම්බ වෙනවා. හරි මම තාත්තරේ යන්නේ හැබැයි මිනිහා මේ මිනිහාගේ මේ රේක ලක්ෂණයේ හැටියට කුඩා කාලේ ඉඳලා බොහොම අමාරු ලෙඩක් තියෙනවා. අසනීප ගතියෙන් තමයි ඉන්නේ. ඒ මිනිහා මේ වතුර බොහොම මුත්‍රා වෙන ගතියක් තියෙනවද? හරියට හරි නේද මිනිහා? ඒ තාත්තරේ හරි නේද? එන දෙනවද මිනිහා? කාටවත් තාත්තර කියලා මේ කාටවත් කරන්න ඕනේ. ගුරුවාමි රවටනවනේ. නෑ මටනේ රාත්‍රියේ කිව්වේ. ඔවමනලා හරි කෑදර මා හත්තිලා මනුස්සෙක් සල්ලි උඩ හරි කෑදර. එහෙමද මිනිහා? මේ සල්ලි වලට කෑදර නේද? ගානකට ඉල්ලුවොත් දෙයි නේද? එනවා කියන්නේ උඩින් ඊළඟට මිනිහා. ආල්ලන් බයි. 1000 2000 3000 4000 5000 100 50 20 පාර දෙනවා මිනිහා. අර 5000ට වැඩි 20 පාර ලොකු නැද්ද? එහෙම නෙමෙයි කියනවා. මේ පොර ගියා මේ කාලේ කියලා වැඩක් නැහැ. එහෙම නම් මිනිහා. මේ උදේ පාන්දර මේ බොරු කිය ඉන්නකේ තේරුමක් නැහැ. අපරාධ දවල්නවනේ. ඒකාන්තා මෙන්න මේ රුහුණු එකර 18 වන්නිට දිවස්ලා වැඩම කරවදාරාපු බුදු වෙන සිද්ධ ශ්‍රී මංගල දේවාදේව ස්වාමීන් වහන්සේගේ මෙන්න මේ පිරිවර සේනාවෙන් පිරිවර සේනාව මෙන්න මේ ඉන්න ආණි කියලා යක්ෂ කොට්ටාසය. ඒ යක්ෂ කොට්ටාසෙන් මේ ගෙදර දොරට හරි වතු පිටි වලට හරි හරක බානට හරි මේ ගම්ගේ ජනපදයේ ගම් ජනපදයේ යම් කිසි කෙනෙකුට හරි ඒ අයකින් අපලයක් උපද්‍රවාවක් තියෙනවා නම් එක් වෙනුව දෙවනු තුන් වෙනු සතර වෙනු පස් වෙනු සය වෙනුවයි සත් වෙනුවයි ආදිපන මල වෙච්චිලාට පූජාව කැපයි කියන මිනිහා. ඒ මිනිහා ආරල කාල කටුව විතරයි. පෙරේ කෑදර මිනිහා. ඒ මිනිහා ආරල කාල කටුවනේ. ඒ හැටි වර්ගේ. මේ දන්න තරම් තමයි. දැකන්නේ ඒ නැති ඇතිනේ. එක ගොල්ල සමගි වෙලා දෙපතේ ගොඩ බසිනී. එක ගොල්ල සමගි වෙලා දෙපතේ ගොඩ බසිනී.